අද මම ඔයගලන්ට මේ වීඩියෝ එකකින් ගේන්නේ කොහොමද ලේසියෙන්ම ගෙදරදී ශ්‍රිම් රෝල්ස් හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියනවා ඉස්ස 500ක්. ඒ ටික හොඳට සුද්ධ කරලා අරගෙන තියෙන්නේ. මම දැන් ඒ ටික මැරිනේට් කරගන්නයි හදන්නේ. මම ඉස්සෙල්ලාම සුදු ගම්බිරිස් කුඩු ටිකක් එකතු කළා. දැන් මම ලුණු ටිකක් එකතු කරනවා. ඕගලන්ට තව කැමති නම් ඔයිස්ටර් සෝස් ටිකකුත් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ලුණු කොළ ටිකකුත් එකතු කරන්න පුළුවන්. දැන් මම මේ ටික හොඳට කවලම් කරලා විනාඩි 5ක් 10ක් විතර තියනවා මැරිනේට් වෙන්න. මේ ස්ප්‍රින්ග් රෝල් අලව ගන්න මම පිටි ටිකකට වතුර ටිකක් දාලා පාප්ප මිශ්‍රණයක් වගේ හදා ගන්නවා. එහෙම නැත්නම් ඕගලන්ට බිත්තර සුදු මදේ වුණත් අරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම අරගත්ත ස්ප්‍රින්ග් රෝල් පේස්ට්‍රි ෂීට්ස්. මෙතන තියෙනවා ෂීට්ස් 50ක්. දැන් මම මේ ස්ප්‍රින්ග් රෝල් ෂීට් එක පැකට් එකකින් එළියට අරගෙන එකින් එක ගලව ගන්නවා. ඔයගොල්ලෝ මේ ස්ප්‍රින්ග් රෝල් ෂීට් එක එළියට ගත්තට පස්සේ තෙත රෙදි කෑල්ලකින් එහෙම නැත්නම් ඩෑම් ක්ලෝත් එකකින් වහලා තියන්න. එහෙම නැත්නම් මේව ඉක්මනට වේලෙන්න බලනවා. ඔයාලට මේ ස්ප්‍රින්ග් රෝල් ෂීට්ස් ගන්න පුළුවන් ඒෂියන් ග්‍රොසරි ස්ටෝර්ස් වලින්. ඒ ස්ටෝර්ස් වල ෆ්‍රිජ් එකේ තමයි මේව දාලා තියෙන්නේ. මේ පැකට් එකක් වෙන්නේ $4 ගාණක්. මම දැන් මේ ඉස්සු එක එක අරගෙන යටින් පොඩ්ඩක් කපා ගන්නවා. එතකොට ඉස්ස කෙලින් අතට හිටිනවා වකුටු නොවි. දැන් අපි පේස්ට්‍රි ෂීට් එක අරගෙන මේ පේන විදිහට එක පැත්තකින් පොඩ්ඩක් නමා ගන්න ඕනේ. ඊළඟට ඉස්ස අරගෙන මේ විදිහට ෂීට් එක උඩින් තියලා හොඳට තද වෙන්න නමන්න ඕනේ. ඊළඟට මේ පේන විදිහට රෝල් කරන්න ඕනේ. හොඳට තදට රෝල් කරන්න ඕනේ. ඊළඟට මේ විදිහට පාප්ප මිශ්‍රණය ගාලා හොඳට අලව ගන්න ඕනේ. මම මේ වගේ තවත් එකක් හදලා පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද මේ ඉස්සව උතාගන්නේ කියලා.
අපි ඒ වගේ තවත් එකක් බලමු ඉස්සව උතා ගන්න විදිහ. දැන් මම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේ ශ්‍රිම්ප් රෝල් එක එක එකතු කරලා පෑන් එකට ගෝල්ඩන් බ්‍රවුන් වෙන්න බෙද ගන්නවා.
මේ ශ්‍රිම්ප් රෝල්ස් ඔයගන්ට හදන්න පුළුවන් පාටි එකකට ඇපිටයිසර් එකක් විදිහටත්. හරිම ලේසියි හදාගන්න, එච්චර වෙලාවක් යන්නෙත් නැහැ. මේ ශ්‍රිම්ප් රෝල් තායි චීන අය අතර හරිම ජනප්‍රිය කෑමක්. ඒ වගේම අපිට මේ ශ්‍රිම්ප් රෝල්ස් කන්න පුළුවන් ස්වීට් චිලි සෝස් එක. තායි අය චීන අය මේකට ශ්‍රිම්ප් රෝල් කියලාත් කියනවා. ඒ වගේම ශ්‍රිම්ප් ඉන් බ්ලැන්කට් කියලාත් කියනවා. මේක හරියට පොඩි ළමයි බ්ලැන්කට් එකකින් ඔතනවා වගේනේ ඉස්සාගේ ඔතන්නේ, ඒ නිසා. ඒ වගේම මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒත් එක්ක මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි.